සුබ දවසක් වේවා. වයිල්ඩ් ගැලරි YouTube නාලිකාවත් සමග එකතු වෙලා ඉන්න හැම දෙනාටම මේ තමයි මාදුරොය පාක් එකේ තියෙන මාදුරොය වයිල්ඩ් ලයිෆ් බංගලෝ එක. මේ තියෙන්නේ මාදුරොය පාක් එකේ තියෙන දෙවෙනි වයිල්ඩ් ලයිෆ් බංගලෝ එක. මගේ කලින් වීඩියෝ එකේ ඔයාලා දැකපු එඬේරුවට මුල්ල බංගලෝ එකේ ඉඳලා මීටර් 50ක් 60ක් වගේ දුරකින් තමයි මේ බංගලෝ එකත් පිටලා තියෙන්නේ. ඔයාලා මේ දකිනවා වගේ තනි තට්ටුවේ ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. මේකේ කාමර 3ක් සහ උපරිමය වැඩිහිටි අය 10 දෙනෙකුට නවතන් ගන්න පුළුවන්. එක් රැයක් සඳහා මේ බංගලෝ එක වෙන් කරව ගන්නවා නම් ඔයාලට රුපියල් 12000කට ආසන්න මුදලක් තමයි වැය වෙන්නේ. ප්‍රධාන විදුලි සැපයුමක්, ෆෑන්, ෆ්‍රිජ්, චාර්ජින් ෆැසිලිටීස්, 4G සිග්නල් වගේ පහසුකම් රැසක්ම මෙතනදී බලා ගන්න හම්බ වෙනවා. හරි එහෙනම් දැන් අපි ගිහිල්ලාම බලමු මේ බංගලෝ එක ඇතුළ මොන වගේද කියලා. මුලින්ම බලා ගන්න හම්බ වෙන්නේ මෙන්න මේ වගේ සෙටප් එකක්. මේ තමයි ඩයිනින් ඒරියා එක. ඒක තියෙන්නේ බංගලෝ එකේ තියෙන ඕපන් ඒරියා එකට වෙන්න. ඊට පස්සේ මේ තමයි පළවෙනි රූම් එක. මෙතන සිංගල් බෙඩ් දෙකක්, ටවල් රැක්, ෆෑන්, ප්ලග් පොයින්ට්, ඇටැච් බාත්රූම් එකක් වගේ පහසුකම් ටිකක් දීලා තියෙනවා. මේ තමයි ඇටැච් බාත්රූම් එක. කොමඩ්, සිංක්, ෂවර් කියන මූලික උපාංග වලින් නම් සමන්විත වෙනවා. ඊට පස්සේ මේ කොරිඩෝ එකෙන් තවත් රූම් දෙකකට ඇක්සස් දීලා තියෙනවා. ඉතින් මේ තමයි දෙවෙනි රූම් එක. මේ රූම් එකේ ඇදන් දෙකක්, ටවල් රැක්, ලගේජ් රැක්, ෆෑන්, ප්ලග් පොයින්ට් සහ ඇටැච් බාත්රූම් එකක් ඔයාලට දීලා තියෙනවා. මේ විදිහට තමයි ඒ වොෂ්රූම් එකත් ඇරේන්ජ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ තුන්වෙනි රූම් එක. මේකේ නම් තියෙන්නේ එක ඩබල් බෙඩ් එකක් විතරයි. ඊට අමතරව ෆෑන්, ටවල් රැක්, ලගේජ් රැක් වගේ දේවල් ටිකක් බලා ගන්න හම්බ වෙනවා. මේ විදිහට තමයි තුන්වෙනි රූම් එකේ ඇටැච් බාත්රූම් ඇරේන්ජ් වෙන්නේ. ඉතින් බලන්නකෝ මේ රූම්ස් ටිකේ ඉඳලා ඔයාලට එළියට ආපු ගමන්ම දකින්න තියෙන ඒ දර්ශනේ මොන වගේද කියලා. ඩයිනින් ඒරියා එකේ ඒ කියන්නේ මේ පැත්තට වෙන්න බංගලෝ එකේ 4 වෙනි රූම් එක බලා ගන්න හම්බ වෙනවා. යමුකෝ බලන්න එහෙනම්. ඇත්තටම ඊටම ලොකු ඉඩක් මේ කාමරයට වෙන් කරලා දීලා තියෙනවා. ඉතින් ඒකට හේතු වෙන්නේ ඩයිනින් ඒරියා එකේ කොටසකුත්, කිචන් එකට ඇක්සස් දීලා තියෙන කොටසකුත් කියන කාරණා ඔක්කොම මේ රූම් එක හරහාම සිදු වෙන නිසා. රූම් වල ඇදන් වලට වඩා නම් මේ ඇදන් වල නිදාගනිද්දි ස්පේස් වැඩි ගතියක් නම් ෆීල් වෙනවා. ඒ වගේම මෙතන ෆෑන් එකක් සහ ප්ලග් පොයින්ට් කීපයක් බලා ගන්නත් පුළුවන්. මේ බංගලෝ එකේ තියෙන ෆෑන් 4ම වැඩ කරන මට්ටමේ තියෙනවා අපිට බලා ගන්න හම්බුණා. රූම් එකේ ඉඳලා කිචන් එක පැත්තට යද්දි මේ වගේ සංචාරකයන් සඳහා වන කොන්දේසි මාලාවක ප්‍රදර්ශනය කරලා තියෙනවා.
කාමරය හරහා මේ ආකාරයේ ගිහිල්ලා තමයි කිචන් එකට යන්න තියෙන්නේ. වෙනත් බංගලාවල වගේම සියලුම මුළු තැන්ගෙයි උපකරණ වලින් සමන්විත වෙනවා. ප්‍රධාන විදුලි සැපයුමක් තියෙන නිසා ෆ්‍රිජ්, රයිස් කුකර් වගේ විදුලි උපකරණත් බලා ගන්න හම්බ වෙනවා. කෑම වේල් සඳහා අවශ්‍ය වෙන ආහාර අමුද්‍රව්‍ය සියල්ලක්ම වගේම බීමට සුදුසු ජලයත් ඔයාලා එද්දි අනිවාර්යයෙන්ම රැගෙන එන්න වෙනවා. ඒ වගේම කෑම ಜಾති හදලා දෙන එක නම් මේ ස්ථානයේ බාරව ඉන්න නිලධාරීන් විසින් සිදු කරලා දෙනවා. ඉතින් මේ තමයි මාදුරුවේ ජාතික වනෝද්‍යානයේ මම සිදු කරන දෙවෙනි සහ අවසාන බංගලෝ රිවිව් එක. ඉතින් මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. තවමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහින් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක උඩ ක්ලික් කරන්න. තවත් මෙවැනිම අපූර්ව නවාතැනක සිට හමු වෙනකම් ඔබට සුබ දවසක්.